සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන වගේම තීරණාත්මක එක්දින තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. ආందోලනාත්මක හේතු කාරණා කොපමණ තිබුණත් දිරටේම පොදු එකඟතාවය හා රාජ්‍ය මැදිහත් වීම මත අවසානයේ මේ තරගාවලිය ඉදිරියට ගෙන යාමට තීරණය කරලා තියෙනවා. මේ වෙනකොටත් ශ්‍රී ලංකා කණ්ඩායම රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට පැමිණ ඇති බව තමයි ආරංචි වෙන්නේ. මේ කාරණය ගැන පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා වගේම එරට අභ්‍යන්තර කටයුතු ඇමති මොහසින් නක්වී මහතා පාර්ලිමේන්තුව තුළද කතා කරමින් ශ්‍රී ලංකාවට ඒ ශ්‍රේණිය ආරක්ෂාවක් ලබා දීමට අනුමැතිය ලබාගෙන තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම් පැමිණෙන මාර්ගය අති විශේෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පැමිණෙන විට ලබා දෙන ආකාරයේ ආරක්ෂාවක් යටතේ තර කර තිබූ බවක් තමයි දක්නට ලැබුණේ. ඊයේ දිනේ සිට පිටියවට වර්ග කිලෝමීටර් ගාණක් යනතුරුම අති විශේෂ මෙහෙයුම් කටයුතු වල පාකිස්තානු හමුදාව නිරත වූ අයුරු දක්නට ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාවට එරට විශේෂකාර බලකාය සහ පැරා මිලිටරි අංශ යොදවා ඇති බවට වාර්තා වෙනවා. ක්‍රීඩා කරන විට පිටිය මැද සිටින ක්‍රීඩකයන්ට එල්ලවෙන තර්ජන මැඩ පැවැත්වීමට ක්‍රීඩාංගණය ඉහළ අති විශේෂ ස්නයිපර් බලකායක්ද යොදවා තිබෙනවා. ක්‍රීඩාංගණයට පැමිණ සියල්ලන්ව අධීර කිහිපයක් යටතේ විශේෂ පරීක්ෂාවකටද යොමු කර තිබුණා. ඒ වගේම CCTV දර්ශන තුලින් පිටියවට පෙර දිනයන්හි ක්‍රියාකාරකම් සියල්ලම නිරීක්ෂණය කර තිබුණා. පිටියේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරකට විහිදෙන අති නවීන රේඩාර් තරංග පද්ධති කිහිපයක්ම සවිකර ඇති බවට වාර්තා වෙනවා. හදිස්සියේ හෝ යමක් සිදු වුණොත් පිටිය මැදට ආරක්ෂාවට යාමට 100කට අධික බට පිරිසක්ද ක්‍රීඩා පිටිය තුල රැඳී සිටින බවට පැවසෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගන්නා මාර්ගය තුල රථ පෙළ වශයෙන් සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් සහ අති නවීන sannivedana රථ, ගිලන් රථ සහ රේඩාර් පද්ධති රැගත් රථ ගමන් ගන්නා බව ලැබෙන ආරංචි වලින් දැනගන්නට ලැබුණා. කොටින්ම කිව්වොත් මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමට VVIP එහෙමත් නැත්නම් පළමු පන්තියේ රටක ජනාධිපතිවරයෙක්ට ලැබෙන ආරක්ෂාවක් ලැබෙන බව තමයි පැවසෙන්නේ. ඇත්තටම මේක ක්‍රිකට් කණ්ඩායමකට ලැබුණු ඉහළම ආරක්ෂාවද විය හැකියි. ත්‍රස්ත ක්‍රියාකාරකම් හැම රටකම වෙනවා. නමුත් ඒ මුවාවෙන් දාලා ඉන්දියාව පහුගිය කාලෙම පාකිස්තානය පාගා දාමින් සිටියේ. නමුත් තමන්ගේ රට ඇතුලේ ප්‍රශ්නයක් වුණොත් ඕනම රටකට දෙන ආරක්ෂාව ගැන අදවන විට පාකිස්තානය ලෝකෙටම පෙන්නලා ඉවරයි. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? පාකිස්තානයේ මේ දුන් ආරක්ෂාව යටතේ තරගාවලිය ගැන විශ්වාසයක් ලැබිය හැකිද? ඔබේ තාර්කික අදහස් උත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.